එතකොට රටේ ඇත්තටම අපිට ප්‍රමාණවත් තරම් තෙල් තියෙන ඉඳ කලබලයක් කිසිසේත්ම ඇති කරගන්න ඕනේ නැහැ. ඇත්තටම මේ සිද්ධිය පටන් ගත්තේ සෙනසුරාදා. සාමාන්‍යයෙන් අපි ඉරිදා සහ ඉරිදා දිනේදී තෙල් බෙදීමේ කටයුතු සිද්ධ කරන්නේ නැහැ. අපි අද පොය දිනයක් වුණත් අපි සැලසුම් කරලා තිබුණා ඉරිදා නැති හින්දා තෙල් බෙදීමේ කටයුතු සූදානම් කරන්න. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ යුද්ධය පටන් ගත්තත් එක්කම ජනතාව කලබල වෙලා සෙනසුරාදා පටන් ගත්තා. උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් තමයි ඉස්සල්ලාම පෝලිම් පටන් ගත්තේ. ඊට පස්සේ අනිත් ප්‍රදේශ වලට ගියා. ඇත්තටම දැන් බලන්න ඕනේ අපිට ප්‍රමාණවත් තෙල් තියනවද අපි කලබලයක් ඇති කරගන්න ඕනද කියලා. අපිට ඊයේ වෙනකොට පෙට්‍රල් ගත්තොතින් දවස් 37කට ප්‍රමාණවත් තොග තිබුණා. ඒ කියන්නේ අපේ ධාරිතාවේ සහ දැන් තෙල් පුරවලා ළඟා වෙමින් පවතින නැව් ඒවා කන්ෆර්ම් වෙලා තියෙන්නේ. අපේ ඒ තියෙන ඒවා ඔක්කොම එන්න තිබුණේ සිකා ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් සහ සවුත් කොරියාව වලින්. එතකොට මේ යුද්ධය කිසිසේත් බලපාන්නේ නැහැ. අපිට ළඟා වෙන නැව් වලට ඒ නැව් වල එන ධාරිතාවෙත් එක්ක ගත්තම අපිට දවස් 37කට තෙල් ප්‍රමාණවත් තියෙනවා. පෙට්‍රල් ගත්තොතින් ඩීසල් ගත්තොතින් දවස් 35කට තිබුණා. සුපර් ඩීසල් ගත්තොත් නැමක් ඇවිල්ලා බාලා තිබුණේ. ඒකින්ද දවස් 72කට ප්‍රමාණවත් එකක් තිබුණා. ගුවන් යාන ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත් වෙලා තිබුණා. එතකොට මාසයක් යනකම් කිසිම ආකාරයක කලබලයක් ඇති කරගන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ යුද්ධය බලපානවද කියන ගැටලුව ගත්තොතින් පසුගිය අවුරුද්දෙම අපිට තෙල් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව, සිංගප්පූරුව, කොරියාව සහ මැලේසියාව කියන අය වලින් මේ තියෙන සංඛ්‍යාලයකන තියෙනවා සම්පූර්ණයෙන්ම. එතකොට මේ යුද්ධේ කිසිසේත්ම ෆිනිෂ් ප්‍රොඩක්ට් පෙට්‍රල් ඩීසල් හැටියට පිරිපහදු කරලා ගෙන තෙල් වලට බලපාමක් ඇති කරන්නේ නැහැ. ඊගාවට තියෙන්නේ ක්‍රූඩ් ඔයිල් වලට අපිට ක්‍රූඩ් ඔයිල් උත් තව මාසයකට තියෙනවා දවස් 26කට ප්‍රමාණවත් තියෙනවා. ඊයේ අපිට තිබුණ එකක් තමයි ඒකත් තව නැවක් වෙන 11 වෙනිදා. ඒකත් ඊයේ රෑ කන්ෆර්ම් වුණා. ඒකට දවස් 48කට කිසිම ගැටලුවක් නැතුව තෙල් සැපයීමක් අපිට සපයන්න පුළුවන්. නමුත් ජනතාව කලබල වීමත් එක්ක පෝලිං ඇති වුණා. ඒ හින්දා අපි ඊයේ දවසේ අපේ සේවකයෝ ආපහු සේවයට කැඳවලා අපි තෙල් ඉෂුව කරා. ඊයේ දවසට අපි නිකුත් කරලා තියෙනවා ඩීසල් 30,18,349. අපි පෙට්‍රල් ඉෂුව කරලා තියෙනවා 39,20,400. ඊට පස්සේ අද උදේ නැවත වතාවක් මේ තෙල් ප්‍රමාණයත් ඇත්තටම ජනතාව කලබල වෙච්ච ඉඳලා ඊයේ රාත්‍රී අවසන් වෙනවා. එතකොට මේ වෙනකොට උදේ වෙනකොට සමහර ෂෙඩ් වල තෙල් නැහැ, ඒක සාධාරණයි. අද උදේ 9:44 වෙනකොට අපි ඩීසල් නිකුත් කරලා තියෙනවා 23,25,349. පෙට්‍රල් නිකුත් කරලා තියෙනවා 29,04,000. එතකොට රටේ ඇත්තටම අපිට ප්‍රමාණවත් තරම් තෙල් තියෙන ඉඳලා කලබලයක් කිසිසේත්ම ඇති කරගන්න ඕනේ නැහැ. එසැන ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන්